අම්මලගේ තාත්තලගේ ගමේ හිටපු නේ රජතුමා. ඒගොල්ල කරපු දේ තමයි පුතාට රොකට් යවන්න ආසයි කිව්වම අපේ සල්විට රොකට් යවුවා. පුතාලට සෙල්ලම් කරන්න ඕනේ කියලා කිව්වට පස්සේ සමහර ක්‍රීඩ පිට්ටනි හදලා එයාගේ පුතාට අභියෝගයක් වෙන ක්‍රීඩකයෝ මරලා ක්‍රීඩා කරන්න වැඩ හැදුවා. එහෙම කරපු එකක් තිබුණේ. එයා අරකටත් තව දේවල් ටිකක් ඇඩ් කරනවා. ඒගොල්ලත් යනවා කියලා මේ කෑල්ලකුත් දානවා. දාලා ඊට පස්සේ හවස අද 7 අර වාහිනී දෙකක් තියෙනවනේ. ඒ වාහිනී දෙකේ නිවුස් එක ගහනවා. මේ දලදා මාලිගාවට VIP සහිතව NPP එකේ මන්ත්‍රීවරු බිරිඳරු අම්මලා ඒ කට්ටිය යනවා කියලා. එතකොට සමාජයේ මතයක් හදනවා. දැන් මේ අපිත් එහෙම කියනවා. ගමේ පන්සල් වල විවිධ උත්සව තියෙනවා. ඒතර ගමේ පන්සලේ උත්සවේ සංවිධානය කරන්නේ කවුද? ගමේ පන්සලේ නායක හාමුදුරුවෝයි ඒ පන්සලේ ඉන්න මූලික පිරිස. අනිත් කට්ටිය මොකද කරන්නේ? ව්‍යාපාරිකයෝ, හිතවත්තු, පිනට කැමති කට්ටිය ඒගොල්ලෝ මොකද කරන්නේ අම්මේ තාත්තේ? ඒගොල්ලෝ උදව් කරනවා. මුදලින් උදව් කරනවා, කෑම බීම දෙනවා, දානි දෙනවා, එහෙම තමයි කරන්නේ. එතකොට මේ දලදා මාලිගාව කියලා කියන්නේ අපේ රටේ ප්‍රධානම ආගමික ස්ථානයක්. එතකොට ඒකටත් තියෙන ව්‍යුහයක්, ඒකේ සංවිධාන ව්‍යුහයක් ඒකේ තියෙනවා. එතකොට දැන් ජනාධිපතිතුමා මොකද කරේ? ජනාධිපතිතුමා ගිහිල්ලා මේකට කියලා ඒකට අදාළ කරන මැදිහත් වීම කරන්න කියලා ඉල්ලීමක් කරා. දැන් මේක සංවිධානය කරද්දී ආණ්ඩුව පැත්තෙන් මොකද්ද කරන්නේ? ඒ කටයුත්තට අදාළ කරන ආරක්ෂාව, පහසුකම්, මැදිහත් වීම සහ ජනතාවට අපහසුතාවයෙන් තොරව මේක නැරඹීමට තියෙන පහසුකම් ටික සපයන එක. දැන් මේ වෙලාවේ තියෙන තත්ත්වයක් එක්ක අපේ රටේ ශ්‍රී ලාංකිකයෝනේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම දැන් මොකද මේ අවස්ථාව ඇතුලේ අවුරුදු 16කට වතාවක් ආව නිසා සැලකුතු ජනගංගාවක් දැන් නුවරට යන්න හදලා තියෙනවා. ඒකනේ අපේ හාමුදුරුවෝ කිව්වා 50ක් විතර තමයි මම ලෑස්ති කරගන්න ගියේ. දැන් 75ක් විතර ඉන්නවා යන්න කියලා. ඉතින් එහෙම නේ මිනිස්සු ඉතින් දුර්වල අවස්ථාවක්. ඒක යනවා. මම මේ කියන්න හැදුවේ හාමුදුරුවෝ කියද්දි මට මතක් වුණේ මෙහෙම. දැන් මීට පෙර කොහොමද තිබුණේ? අපේ රටේ නායකයෝ මතකද දන්නේ මෙහි අපේ අම්මලගේ තාත්තලගේ ගමේ හිටපු නේ රජතුමා. ඒගොල්ල කරපු දේ තමයි පුතාට රොකට් යවන්න ආසයි කිව්වම අපේ සල්විට රොකට් යවුවා. පුතාලට සෙල්ලම් කරන්න ඕනේ කියලා කිව්වට පස්සේ සමහර ක්‍රීඩ පිට්ටනි හදලා එයාගේ පුතාට අභියෝගයක් වෙන ක්‍රීඩකයෝ මරලා ක්‍රීඩා කරන්න වැඩ හැදුවා. එහෙම කරපු එකක් තිබුණේ. හැබැයි අපි මොකද කරේ? අද දැන් ඒව වෙනවද? නෑ. ඔබ අප එකතු වෙලා දැන් ඒව වෙනස් කරලා තියෙන්නේ. ඒක නිසා අවුරුදු 16කට පස්සේ දැන් දන්ත ධාතුන් වහන්සේ වඳින්න අපේ රටේ ජනතාවට අවස්ථාව හදලා තිනවා. ඒ අවස්ථාව හදද්දී අපි රාජ්‍ය විදිහට මොකද වෙලා තියෙන්නේ? රාජ්‍ය විදිහට අපි කියලා තියෙනවා දැන් ඒකට මිනිස්සුන්ට අවස්ථාව දෙන්න. ඒක නිසා මේ වෙනම VIP පෝලිං, විශේෂ පෝලිං කියලා එකක් ආණ්ඩුව විදිහට සංවිධානය කරලා නැහැ. නේ අපි එහෙම එකක් ලෑස්ති කරලත් නැහැ. අපි ඒක මැදිහත් වීමකුත් නැහැ. හැබැයි මම දැක්කා ඊයේ දවසේ වෙද්දී සමාජ මාධ්‍යවල යම් තරුණෙක් එක ගේට්ටුවක් පෙන්නනවා මේ මෙතනින් කට්ටිය යනවා කියලා. ඉතින් අපි දන්නේ නැහැ. අපි පිළිගන්නවා සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න ඕනම තරුණයෙකුට අයිතියක් තියෙනවා. සමාජයේ යම් සැකයක් තියෙනවා නම් ඒක එලිදරව් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද අපි බය වෙන්න ඕනකම තියෙන්නේ. අපි හොර දැන් විස්තරත් ඕවා එද්දි මොකද උනේ? ඒකත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. ඒක මොකද හොරා දන්නවනේ හොරාගේ ගේම එන්නේ කියලා. දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද අද මේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අපේ නලින්ද සහෝදරයත් පැහැදිලිව අපි ඉදිරිපත් කරා. ආණ්ඩුව සංවිධානය කරගත්ත ආණ්ඩුවේ මොකක් හරි කියලා VIP පොලිමක් එහෙම නෑ. හැබැයි මේකේ ලස්සන සිල්ලම මොකද්ද? අර තරුණයා මොකක් හරි Tamanට ආපු හිතේ සැකයක් සංකාවක් එක මේ වීඩියෝ එක දානවා. ඒ වීඩියෝ එක දාලා අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක එද්දී දැන් අපි ප්‍රශ්න කරන යම් දේශපාලන අදාළකුත් තියෙන සමහරට ඔය සජබේ යම් මැදිහත් ළඟ ඉන්න මාධ්‍යවේදී කියලා කෙනෙක් එතනට දාගෙන එයා අරකටත් තව දේවල් ටිකක් ඇඩ් කරනවා. ඒ කියන්නේ පෙන්නුවේ වීඩියෝ එක. ඒ වීඩියෝ එක මමත් පස්සේ බැලුවට පස්සේ ඒ වීඩියෝ එකේ මේ මොකක්වත් අපේ කට්ටිය යනවා නම් කියලා නෑ. හැබැයි අරය තව ඇඩ් එකේ කෑල්ලක් දානවා. මෙහෙම වීඩියෝ එකක් යනවා. ඒක ඇතුලේ ජාතික ජනබලවේගයේ മന്ത്രിවරු ඒගොල්ලන්ගේ බිරිඳ ඒගොල්ලත් යනවා කියලා මේ කෑල්ලකුත් දානවා. දාලා ඊට පස්සේ හවස අද 7 අර වාහිනී දෙකක් තියෙනවනේ. ඒ වාහිනී දෙකේ නිවුස් එක ගහනවා. මේ දලදා මාලිගාවට VIP සහිතව NPP එකේ മന്ത്രിවරු බිරිඳරු අම්මලා ඒ කට්ටිය යනවා කියලා. එතකොට සමාජයේ මතයක් හදනවා. දැන් මේ අපිත් එහෙම කියලා. මොකද එන්නේ? ඒක නිසා මේ වගේ අර මම කියන්නේ පඩත්තර වැඩවුවා. මම කියන්නේ අර තරුණයාට නෙමෙයි. අර මේ ජඩ මීඩියාවල කරන වැඩේ. ඒ කියන්නේ මේ මුළු රටක් එකට එකතු වෙලා මේ වැඩේ ඉතා හොඳින් සංවිධානය කරලා. මොකද දලදා මාලිගාව මේ NPP එකේ වැඩක් නේ. දලදා මාලිගාව ආණ්ඩුවේ. නේ ඒක එතකොට අපි හැමෝගෙම මුදුන් මල් කඩ. හැමෝම පොදු ස්ථානයක්. හැබැයි දැන් අපි ඒක සංවිධානය කරලා ඒකට අදාළ කරන මඟ පෙන්වීම කළ වැඩේ කරද්දී වෙන දේවල් තමයි හදන්නේ. හැබැයි මොකද ඉන්නේ? ඔය නාලිකා වලින්ම පහුගිය කාලේ කිව්වේ මොකද්ද? අවසන් පෙරහැර කිව්වා. ආගම ඉවරයි කිව්වා. එහෙම කියපු නාලිකා තමයි දැන් අද මැදිහත් වෙමින් කරන්න යන්නේ. ඉතින් ඒක නිසා මම මේ අර හාමුදුරුවෝ මේ දලදා බලන්න යනවා කියලා කිව්වට පස්සේ මට මතක් වුණා